හලෝ කොහමද ඔයාලට මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන අලුත්ම ප්‍රොඩක්ට් එක තමයි Beauty of Joseon. Joseon කියන්නේ කොරියන් බ්‍රෑන්ඩ් එකක්. එතකොට මේකේ ගොඩක් මේ තියෙනවා සීරම්, ක්‍රීම්, ටෝනර්, එතකොට නයිට් ක්‍රීම්, ඩේ ක්‍රීම් මේ එක ස්කින් ටයිප් වලට තියෙනවා. එතකොට මම අද කියන්න යන්නේ සෙරම් එක ගැන. ඒක අල්ෆා බියුටි සහ රයිස් වෝටර් තමයි මේන් ඉන්ග්‍රීඩියන්ට්. එතකොට මේක මේ ගොඩක් හොඳයි ස්කින් එක ඩල් වෙලා තියෙනවා නම්, එතකොට ස්කින් එක ඉරිටේට් වෙලා තියෙනවා නම්, එතකොට ස්කින් එකේ පිග්මන්ටේෂන් ඇවිල්ලා තියෙනවා නම්, එතකොට ස්කින් එක ග්ලෝ කරගන්න ඕන නම්, මොයිස්චරයිසර් එක ගන්න ඕන නම් ස්කින් එකට මේ සෙරම් එක ගොඩාක් ඔයාලට වැදගත් වෙයි. එතකොට මේ සෙරම් එක පාවිච්චි කරන්න ඕන විදිය කිව්වොත්, හොඳට මුණ පිරිසිදු කරගෙන ෆේස් වොෂ් එකකින් හෝ ක්ලෙන්සර් එකකින් මේ ඊට පස්සේ උදේට සහ රෑට පාවිච්චි කරන්න පුළුවන් මේක. එතකොට සතියක් වගේ යනකොට ඔයාලට රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. වෙළඳපොලේ ගොඩක් මේ වගේ ෆේක් තියෙනවා, ඔරිජිනල් තියෙනවා. ඉතින් ඔයාලා ඒක හොඳ විශ්වාස දැනකින් ගන්න දැනගන්න ඕන. මම නම් මේක ගෙන්න ගත්තේ Orion Exo කියන page එකෙන්. ඔයාලා ගන්න හොඳ ඔතෙන්ටික් ප්‍රොඩක්ට් ගන්න මේ තැනක් තියෙනවා නම් ඔයාලට ගන්න පුළුවන්. නැත්නම් ඉතින් කැමති අය ඉන්නවා නම් ඔයාලට ඉතින් කවුරු හරි ඉන්නවා නම් ගෙන්න ගන්න විදියක් තියෙනවා නම් එහෙම කාට හරි කියලා ගෙන්න ගන්න පුළුවන්. මේක එක page වල එක prices වලට යනවා. හැබැයි ගොඩක් මේක මිලෙන් චුටක් වැඩි. ඉතින් ඒ වගේ මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ස්කින් එකට මේ සුදු වෙන්නේ නැහැ. ඒ වුණාට ග්ලෝ එකක් ගන්න පුළුවන් මේ සෙරම් එකෙන්. මොකද රයිස් වෝටර් අල්ෆා බියුටින් තියෙනවානේ. අල්ෆා බියුටින් කියන්නේ ගොඩක් හොඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේ The Ordinary බ්‍රෑන්ඩ් එකෙත් තියෙනවා මේක. මේ අල්ෆා බියුටින් සෙරම් එක. ඒකත් මම මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා ඔයාලට. මේක මේ යූස් කරලා බලන්න ඕන කෙනෙක් අරගෙන යූස් කරලා බලන්න. ඇප්ලයි කරන්දි බිඳු 2-3ක් වගේ අරගෙන ස්කින් එකේ ඇප්ලයි කරලා, ෆේස් එකේ ඇප්ලයි කරලා මේ උදේට සහ රාත්‍රියට චුටක් ටෙස්ට් කරලා බලන්න. හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් ඔයාලට. පිග්මන්ටේෂන් තියෙන අයට ගොඩක් හොඳයි මේක. පිග්මන්ටේෂන් ඉක්මනින් නැති කරගන්න පුළුවන්. ටවුවේ ගිහිල්ලා ඩාර්ක් ස්පොට් ඇවිල්ලා තියෙනවා නම් එයාටත් හොඳයි. ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. එතකොට මුණ ගොඩක් ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඔයාලට හොඳ මොයිස්චර් එකක් ගන්නත් පුළුවන් මේක ඇප්ලයි කරලා. යූස් කරලා බලන්න. මගේ අත්දැකීමෙන් තමයි මම මේ කියන්නේ. මේක ගන්නම කියනවා නෙමෙයි. ඉතින් මම මේ ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම යූස් කරන ඒවානේ. ඉතින් මම යූස් කරලා මට තිබුණු රිසල්ට්. ඒතර මගේ ස්කින් එක ඩ්‍රයි නිසා තමයි මම මේක යූස් කරන්නේ. ඔයාලට දැන් ඩ්‍රයි ස්කින් එකක් එහෙම තියෙනවා නම් ඔයාලා අරගෙන මේක යූස් කරලා බලන්න ආසාවෙන් ඉන්න කෙනෙක්. එහෙනම් මම මේ වගේම තවත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම් ඔයාලට සුබ දවසක්.